හරි ළමයි ඔන්න බලන්න අද අපි සාකච්ඡා කරනවා සමාන්තර ශ්‍රේණි පාඩමේ පද කිහිපයක එකතුවක් හොයන විදිහ. හරි බලන්න මේ ගැටලුවක දීලා තියෙනවා හතරවෙනි පදේ සමාන්තර ශ්‍රේණියක හතරවෙනි පදේ 13යි කියලා දීලා තියෙනවා. අටවෙනි පදේ 25යි කියලා දීලා තියෙනවා. අපෙන් අහනවා පද 10ක එකතුවක් හොයන්න කියලා. ඔය වෙලාවට අපි මෙන්න මේ සූත්‍රය භාවිතා කරනවා SN සමානයි n බෙදීම දෙක වැඩි කිරීම 2යි a ධන n ඍණ එක වතාවක් d කියන සූත්‍රය පාවිච්චි කරලා කොහොමද අපි මේක විසඳන්නේ කියලා බලමු. හරි දැන් අපි පටන් ගන්නෙ කොහොමද මේ ගාන? හතරවෙනි පදේ 13යි කියලා දීලා තිනවා අටවෙනි පදේ 25යි කියලා දීලා තිනවානේ. එහෙනම් අපි tn සූත්‍රය මෙන්න මේ වෙලාවට ඕන වෙනවා. හරි tn සමානයි a ධන n ඍණ එක වතාවක් d කියන සූත්‍රය ඔන්න ඔයාලට මතක් වෙන්න ඕනේ. ওই සූත්‍රය නැතුව අපිට හදන්න බෑ. ඔන්න ওই සූත්‍රයෙන් අපිට පුළුවන් හතරවෙනි පදේට ආදේශ කරලා අපි හදාගමු. e4 සමානයි අපි දන්නේ නැහැ. ඒ කියන්නේ මොකක්ද කියන එක අපි දන්නේ නැහැ. හරි n හැබැයි දන්නවා අපි 4යි කියලා. හරි ඔන්න ඔහම d දන්නෙත් නෑනේ. අපි දන්නේ නැහැ d කියන එක. හරි දැන් අපි තව සුළු කරමු මේක. e4 සමානයි a ධන 4න් එකක් 3යි 3යි d කියලා එන ඕන්න එක සමීකරණයක් අපිට ලැබෙනවා. හරි මේක අපිට ලැබෙන එක සමීකරණයක්. දැන් බලන්න මේකේ t4 කියන්නේ කීයද? t4 කියන්නේ කෙලින්ම අපිට 13යි කියලා ගන්න පුළුවන්. හරි 13 සමානයි a ධන 3id කියලා ඔන්න අපිට සමීකරණයක් එනවා. අපි ඔක දාගන්නවා 1 කියලා. හරි. ඊළඟට අපි මේක ආදේශ කරමු. ආයෙත් අපි මේ සූත්‍රයම ආදේශ කරමු. ඔය පළවෙනි එක දැන් ඔන්න දෙවෙනි සමීකරණයට යනවා. tn සමානයි අපි ආයෙත් දානවා a ධන n ඍණ එක වතාවක් d. හරි. tn කියන්නේ මොකද්ද? t8. a ධන එහෙනම් n කියන්නේ කීයද? 8 ඍණ 1 වතාවක් d. හරි. දැන් t8 කියන්නේ කීයද? t8 කියන්නේ 25යි ළමයි. හරි. 25 සමානයි a ධන 8න් එකක් 7යි. එහෙනම් 7යි d ඔන්න අපිට එනවා දෙවෙනි සමීකරණය. හරි. ඔන්න දැන් මොකද කරන්නේ? දැන් අපිට මෙතන සමගාමී සමීකරණය කියන්නේ සමීකරණ දෙකක් තියෙනවා. සමීකරණ දෙක විසඳලා a සහ d අපිට හොයන්න වෙනවා නේ. හරිද බලමු. බලන්න මෙතන අපිට a කියන පදයේ තනි පදයක් සංගුණක එකයි. එහෙනම් අපිට කෙලින්ම මේ a කියන එක අයින් කරලා දාන්න පුළුවන්. මොනවා කරලාද? සමීකරණ දෙක එකිනෙක අඩු කරලා අපිට පුළුවන් මේ a කියන එක කැන්සල් කරගන්න නේ. හරි. එහෙනම් අපි 2 ඍණ 1 කියලා මේ විදිහට සමීකරණ දෙක අඩු කරලා අපි බලමු මොකද වෙන්නේ කියලා. බලන්න මේ පැත්තේ තියෙනවා 25ක් මෙතන තියෙනවා 13ක් නේ. එහෙනම් අපි 25න් අඩු කරනවා 13ක් සමානයි. මේකේ මොනවද තියෙන්නේ? a ධන 7යි d වලින් අඩු කරනවා මේකේ කීයක් තියෙන්නේ a ධන 3යි d කියන එක ළමයි. හරි. උඩට බලන්න මේක කොහොමද හදන්නේ කියලා. දැන් අපි මෙතනින් බලමු 25න් 13 12යි. හරි. a ධන 7යි d ඍණ වතාවක් ධන a ඍණ a ඍණ වතාවක් ධන 3යි d කියන්නේ ඍණ 3යි d. හරි. එහෙනම් ඔන්න බලන්න ඒට a අපිට කපලා දාන්න පුළුවන්. එහෙනම් 12 සමානයි 7යි 7න් 3 කීයද? 7න් 7යි d වලින් 3යි d ගියාම 4යි d කියලා එනවා. එහෙනම් ළමයි මෙන්න අපිට d තනි කරගන්න 4න් බෙදනවා දෙපැත්තම. එහෙනම් 12 4න් බෙදුනම 3යි. d සමානයි 3යි කියලා ඔන්න අපිට ලැබෙනවා. හරි. ඒක බලන්න මේ වගේ ලොකු ගාණක් අපි හදාගෙන යන්නේ ඔය විදිහට. සමගාමී සමීකරණ දෙකක් ගොඩනගා ගත්තා. ඊට පස්සේ විසඳලා a සහ d හොයනවා. දැන් ඔන්න d හෙව්වා. එහෙනම් අපි පළවෙනි සමීකරණයෙන් එකට d ආදේශයෙන් හරි එකට d ආදේශයෙන් මොකද කරන්නේ පළවෙනි සමීකරණේ 13 සමානයි a ධන 3යි d. හරි 13 කියන්නේ a ධන 3 වතාවක් d කියන්නේ කීයද 3යි. උන් අපි ආදේශ කරා. හරි 13 සමානයි a ධන 3 වරක් 3 9යි. හරි එහෙනම් ධන 9 අපි ඍණ 9ක් කරලා එහා පැත්තට අරන් යනවා. එහෙනම් 13 ඍණ 9 සමානයි a. එහෙනම් ළමයි a කියන්නේ කීයද 13න් 9ක් 4යි. a කියන්නේ 4යි කියලා ඔන්න අපිට ලැබෙනවා. ඔන්න අපි දැන් d සහ a හෙව්වා. හරි එහෙනම් මොනවද අපි දන්නේ නැති දේවල් ඔන්න හොයාගත්තා. දැන් ඔන්න මේකේ n දන්නවා a දන්නවා d දන්නවා. එහෙනම් අපිට බැයිද sn කියන එකේ පද 10කයි හොයන්න. හරි ඔන්න අපි හොයන්න ඕනි සියලුම දේවල් හොයාගත්තා. දැන් ඔන්න SN සූත්‍රයට දාලා පද 10ක අයිතිය හොයන්න යන්න. එහෙනම් ඔන්න දැන් අපි SN සූත්‍රයට ආදේශ කරන්න යමු. දැන් ඔන්න අපි A හෙව්වා. A කියන්නේ 4යි, D කියන්නේ 3යි. එහෙනම් ඔන්න අපි සූත්‍රයට ආදේශ කරන්න පටන් ගන්නවා. මොකද්ද? S10 හොයන්න කියන්නේ 10 පද 10ක එකතුවක් නේ. හරි. N කියන්නේ කීයද එහෙනම් 10යි.
10 බෙදීම 2 වැඩි කිරීම දේවතාවක් A කියන්නේ කීයද ළමයි 4යි හරි හරි ලේසි මේක හරි N කියන්නේ කීයද 10යි D කියන්නේ කීයද D අපි කිව්වා 3යි කියලානේ දැන් මොකද්ද කරන්නේ x 10 සමානයි 10 බෙදෙනවා දෙකකින් 5යි දෙවරක් 4 8යි ධන 10න් එකක් 9යි 9 වරක් 3 හරි සුරු කරන් යන්න 5 වරක් 8 ධන 9 වරක් 3 27 27ට 8ක් එකතු කරපුවාම කීයද 28ට 27ට 8ක් නේ 27ට 8ක් කියපුවාම 35යි කියලා එනවා එහෙනම් ඔන්න 35 වරක් 5 තමයි පද 10ක එකතු 5 වරක් 5 25න් පද දෙකක් ඉතුරුයි 5 වරක් 3 15යි 2යි 17යි ඔන්න අපිට එනවා S10 කියන එක 175යි කියලා අවසාන උත්තරය ඔන්න ලැබෙනවා